මුලින්ම අපි කරන්න ඕන පෑන් එකක ලිපේ තියලා ලිපේ ගින්දර අඩුම මට්ටමේ තියලා සීනින් ටික කැරමල් කරගන්න. දැන් මේ ගානට පදම ආවම මේක තමයි හරි. ඊට පස්සේ අපි කිරි ටික රත් කරගන්න ඕන. ඒ අතරතුර අපි බටර් ටික කැරමල් එකට දාලා හොඳින් දිය කරගන්න. දැන් බටර් ටිකයි කැරමල් වුණ සීනි ටිකයි දෙක හොඳට දිය වෙලා තියෙන්නේ. මේ වෙලේ අපි රත් කරගත්ත කිරි වලින් භාගයක් දාන්න ඕන. ඒ භාගයක් දාලා හොඳට කලවම් කරන්න. අපි පුඩින් එකට ඕන බිත්තර දෙක හොඳට ගහ ගන්න ඕන. විස්ක් එකක නැත්නම් ගෑරුප් වෙන ඕගලන්ට ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතුරු වුණු කිරි ටික ඒකට එකතු කරන්න. එකතු කරලා අපි අර හදාගත්ත කැරමල් එකත් එක්ක කලවම් කරලා හොඳට පෙරලා අදාළ භාජනයට දාන්න. දැන් අපි මේක ස්ටීම් කරගමු. දැන් මේ විනාඩි 40කට පස්සේ පුඩින් එක හොඳට ස්ටීම් වෙලා තියෙනවා. මේ වගේ සිදුරු වෙන්න තියෙන්න ඕන. එතකොට තමයි හරි පදම.